කරන්නේ බය කරන්න එපා. අර කික්ක ගෙවිලා. ඒක නෙමෙයි කතාව. අලුතෙන් ෆිල්ම් එකක් කියලා මොඩියල්ද කියලා. යමන් දෙක බලන්න. යමන් බලන්න. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන. මොකද්ද බා? සල්ලි කොහෙද යන්න? ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි මචං සුපිරි ප්ලෑන් එකක් තියෙනවා. වැඩේ හරි ගියොත් ගොඩ. මොකද්ද ප්ලෑන් එක? වරින් කියන්න. වරින් යමන්ගේ සීන් එක කියන්න. යමන් බා අපේ තාත්තා ඉන්නවා. වරින් යමන්ගේ සුපිරි වැඩක් දීලා ගන්න. යමන් එම සුපිරි ප්ලෑන් එක. තාත්තේ ඕකේ බා. තාත්තේ මේ තාත්තා දැන් දන්නවනේ මම ඉගෙන ගන්නවත් කියලා. මම දන්නවා මේක කෙරුවා ගේ සරක් ගණන් ලකුණු විශ්සයිනේ. තමයි තාත්තේ මම ගණන් ගැන තමයි මේ කියන්න ආවේ. කියපම බලන්න. තාත්තේ ටවුම වලෙන් ගණන් පන්තියක් දානවලු. මගේ තිමිර යාළුවා මට කිව්වේ. තිමිර මොකද්ද? ඒක තමයි යන්නේ. තෝවන් නරක කරන්න ඕක තමයි. යන්න වුණාට හොඳයි තාත්තේ. තාත්තේ යා තමයි මට කිව්වේ ගණන් පන්තියක් තියෙනවා කියලා මමත් යන්නද? කොහෙද ඔක තින්නේ? තාත්තේ ටවුමේ තමයි ඒක පන්තිය නම් තින්නේ. තාවි දැන් කොහෙද තින්නේ ඔක? තාත්තේ ෆිල්ම් හෝල් එකට යපෙත් තමයි තාත්තේ පන්තිය තින්නේ. ෆිල්ම් හෝල් එකේ හැපෙත්තේ මන් දන්නේ නැහැ එහෙම දන්න. නෑ තාත්තේ අදනේ පන්තිය පටන් ගන්නී. දැන් ඔකට බර්ගරයක් යනවා තිනේ. ඔව් තාත්තේ රුපියල් 500ක් තිබ්බනම් හරි. 500? ඔව් තාත්තේ 500ක් අයියකෝ මට යන්නේ ටමට ගිහලා එන්න රුපියල් 200යි. උඹට 500ක්ද? දන්නේ නැද්ද තාත්තේ? අපි කොල්ලොත් එක්ක දන්නේ නැන්නේ කනවනේ මොනා හරි. මට කන්න දෝනේ. උඹලා අම්මට ඉල්ලා මම බත්යක් වත දෙන්න ඒක පන්තිර හිල මොකපා. එහෙම නෙමෙයි තාත්තේ අපි කඩෙන් අනම්මනම් කනවන් තාත්තේ. එහෙමද? අතේ සතේරම තින්නේ මෙච්චරයි. මේ හේනේ වල්පලට ගහන් තින් බෙහෙත් ඒ සල්ලි. කාපමන හරි. අය තාත්තේ ගිහින් එන්න. අනේ අප්සම්. මූ මොකාට දෙන්න හදන්නේ? බලමුකෝ. අඩෝ මේ මම කොහොමද තාත්තට කියලා රුපියල් 500ක් ගත්තා බං. මාරකෙන්නේ යකෝ. උඹ තාත්තට බොරු කියලා ගත්තා නේද? දන්නවා ඉතින් මේ දින්ජ වැඩක් කරොත් යම්කෝ යමන්කෝ. අඩ පොඩ්ඩ හිටපන්. දැන් අපි ගාව තියෙන රුපියල් 500 නේ. ඒකේ යන්න එන්න විතරේ පුළුවන්. අඩෝ මටත් ඒක දැන් නේ මම මීටරුනේ. අඩෝ මේ මෝඩ ශාන්තිය එනවා මෝඩ ශාන්තිය. අඩෝ ඕකට ගේමක් දීලා සල්ලි ටිකක් කර කඩවන්න පුළුවන් ඈ. එපා බං තාත්තලාගේ මුඩු කන්න වෙන්නේ. අම්බා හිටපන් මම මේ වැඩේ ගාන්ට කරන්න යමන්ගෝ අපි කීයක් කර කඩවන්න පුළුවන් උගේ. ශාන්ත මාමී කොහෙද මේ යන්නේ? අම්මා උදාගන්නට හෙලෙන්න පුතේ. අම්මට උඩ ශාන්ත උඩ හැගිදෙට්ටද යන්නේ? අයියෝ එනයි ශාන්ත මාමගේ වාසනාව ඈ. මම ශාන්ත මාමට කියන්න. ශාන්ත මාමා ශාන්ත මාම උඩගද 100ව දන්නවද? ඔව් පුතේ මම දන්නවා. ශාන්ත මාමට කියන්න අපේ තාත්තා එක්ක තවුනේ. ඌ උඩගද නිදානියක් තියනවලුනේ. මොකද්ද? ශාන්ත ඔච්චර කල්පනා කරන්නේ? නෑ පුතේ මොකුත් නෑ. ශාන්ත මාම නිදානේ ඕනිද? ඔව් පුතේ කොහෙද තියෙන්නේ ඔක? ශාන්ත මාම තියෙන තැන එහෙම කියන්න බෑනේ. අපිට කීයකයි දුන්නොත් නම් අපි ඒක තියෙන තැන කියන්න. ඔයාලට මොකද සල්ලි? අපිට මේ කඩේ ටික මොනේ ගන්නේ ශාන්ත මාමේ. කීයක් කොහෙද ඕනේ? රුපියල් 10ක් වෙයි තිබ්බනම් හරි ශාන්තයි. අනේ ඉන්නේ දෙන්න නැත්නම් කරේ බාපි දෙන්න. ඔව් යමන් බලන්න දෙන්න නැත්තා. නෑ පුතේ ඕනේ. දැන් මම ශාන්තව තියෙන තැන කියන්නම්කෝ. මේ ශාන්තව විශ්වාසින්ද මේ තැන කිව්වේ කාටවත් කියන්නවත් එපා ශාන්තව මේ. අර උඩ තියෙන ගහ අන්න එක වට කරලා තින්නේ. අන්න ඔක වටේට කපන්නෝ ශාන්තව රෑ වෙලා ඇවිල්ලා අනිවාර්යෙන් නිදාන් tie ශාන්තව මේ. එන අපි යනවා ශාන්තව. එන අපි යනවා ශාන්තවයි. ජයවා. මම කියපු විදියට මෙතන හරියටම ලියා tie දන්න බලමු. හයක් විතර දැන් කැපුවා. අර නිදානියක් තියන් නිදාන් පෙට්ටියක් ගෑවිලාවක් නෑනේ. අයියෝ. අර කොල්ලා මට බොරු දන්නේ කරේ. අර 1000 කිල්ලේ බොරුව දන්නේ කරේ. අන්තිම 1000ත් නෑ දින නිදානෙත් නෑ. අඩෝ! ඔයගොල්ලෝ බෙල්ද බලකම එක. අම්මට දිරි දයාසේන අයියා.
අඩෝ මේ අද මේ ෆිල්ම් එක මරුනේ බං. ඕ බං. අර කොල්ල කිටේ බං මිසුවල ගහන එක හෙල්මට් එක. අඩෝ කොහෙද බං ලොහිම ගැල්ලක් තිබ්බේ? තිබ්බේ නැද්ද බං? දන්නේ නැහැ වැඩේ දෙන්න උඹ කොහේ ෆිල්ම් එක බැලුවේ? ෆිල්ම් එක බැලුවා මම උදේම දැක්කා. ඇයි බං? ඔය ගිය වෙලාවේ දැන් නින්දනේ යකෝ. මම පොප්කෝන් නැත්තනේ මේ කෑවා. කඩ හෙර මම හේනක් නෙත් මම දකින්නත්. ඒක තමයි උඹ හැමදාම ෆිල්ම් බලන්න ගියාම හීනෙන් තමයි දකින්නේ. මුගේ ආච්චිලාට කොහේ ගියාද කවුද? වහන් අරු මංක බලන්න. පරාද. අඩෝ මේක නෙමෙයි තාත්තා ඇවිල්ලා බං. මට යුඩු. කොල්ලෝ. කොහමද පන්තේ මොකටද? ගන්න තේරෙනවද එහෙම? කොල්ලෝ. උඹලා විතරයි ඔය පන්තිරෙම ඉන්නේ. ඕනෙත් නෝ. තාත්තේ මේ ළමයි තින්නේ එක දෙයයි උඹට තේරෙනවනේ. උඹටත් තේරෙනවා. හරි එහෙනම් කායි දෙකයි අද මොකද? කතේ තුනයි. මොකටද දන්නේ නැහැ හදන්නේ. දුවන්න තෝ. තුනයි. දුවපන්. අන්න අරුන් කිව්වා. අපිට බට්ට කම්මලි මොකද්ද මෙතන තාතල්ලක් පොත් දෙන්න නෑනේ. අම්මට උඩු බයිකුඩු මාම ඉන්නවා. හිටන් ඕකට තාතල්ලක් දෙන්නද? අම්මා මේ කොල්ලෝ බය කරන්න එපා. ඒක වැඩක් නෑ මාමේ. මාමා දන්නවද උතන් තියෙන්නේ මොකද්ද කියලා? දන්නේ නැහැනේ කොල්ලෝ. මාමා උතන් තියෙන්නේ මිනි වලක් නේ. අයියෝ කොල්ලෝ බය කරන්න එපා. දන්නවනේ කොල්ලෝ අද රාට මට චූයයි එහෙනම් අදේ. අයියෝ මාමේ වාට තාම චූයන්නේ නැද්ද? අයියෝ. දන්නේ නැද්ද කොල්ලෝ? ඒක වැඩක් නෑ මාමි. මාමට කියන්න මාමගේ පිටිපස්සේ තොල්මලක් ඉන්නවා. අයියෝ කොල්ලෝ බය කරන්න එපා. දන්නවනේ මම පොඩ්ඩට බය කියලා. මාමා දන්නවද ඔයාගේ පිටිපස්සේ ඉන්න හොල්මයා කවුද කියලා? දන්නේ නැහැනේ කොල්ලෝ. පම්මලා අයියෝ. කොල්ලෝ ඔය වෙලාවට හොම් මොඩි වෙලා යන්නේ බා. හරි මාමි. අර ඔයාට කියන්න එදත් මම මගේ යාළුවෙක් ටෝක් කරන්න ටිකින් ගිහලා අම්බානක ඩියුටි කෑවනේ මම. කවුද කොල්ලෝ? මාමට කියන්න පම්මලා. මට හිතයි කරන්න